Hello guys, අද ගෙන තියෙන සුපර් වීඩියෝ AI වලින් වීඩියෝ ජෙනරේට් කරගන්න විදිය සුපර් වීඩියෝ. ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම කියලා දෙනවා වීඩියෝ කරන්න පුළුවන් මේ ඔක්කොම ටික. ඒ වගේම ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක යූස් කරන්න ඒ වෙබ්සයිට් එකෙන් තමයි මේ AI වීඩියෝස් හදන්නේ. ඒ වගේම මේ ලෝකේ මිනිස්සු මිලියන ගණන් ඉන්න මේ AI තාක්ෂණයේ මේ AI ටෙක්නොලොජි එක යූස් කරලා ඒ ෂෝට්ස් වීඩියෝස් එක එක ඔය පූසොන්ගේ එක වීඩියෝස් ජෙනරේට් කරනවා AI වලින්. ඉතින් ගොඩක් කට්ටිය මේ විදිහේ ඒ වගේ AI වීඩියෝස් ක්‍රියේට් කරලා YouTube TikTok වගේ ප්ලැට්ෆෝම් වල දාලා ඒගොල්ලෝ මොනිටයිස් කරගෙන සල්ලි earn කරනවා. ඉතින් අද අපි කරන්න යන්නේ earn කරන පාත් එක නැතුව මේ වීඩියෝ එක ක්‍රියේට් කරන විදිය ජෙනරේට් කරන විදිය වීඩියෝ එකක් හදන විදිය තමයි ස්ටෙප් බයි ස්ටෙප් කරන්න යන්නේ. දැන් guys වීඩියෝ එක ස්කිප් නොකර බලන්න එක දිගට බලන්න. මොකද එක තැනක් මිස් වුණොත් ඔයාලට සමහරකට ඒක දිගටම කන්ටිනියු කරගෙන තේරුම් ගන්න බැරුව වෙයි. ඒකින්ද අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් කට්ටිය අපි එන වීඩියෝ එකට යන්න. ඔයාලා Google එකට ගිහිල්ලා VO3 කියන එක search කරන්න. search කරලා පළවෙනි link එක touch කරන්න. ඉතින් ඔයාව මේ VO3 වෙබ්සයිට් එකට අරන් යනවා. ඊට පස්සේ මේකෙත් මේ try Google AI Studio කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න අනිවාර්යෙන් ඒක උඩ තියෙන එක. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. welcome to AI Studio කියලා ඔය Google AI Studio එක. මේකේ තමයි ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගන්න තියෙන්නේ. ඉතින් මේකේ ඕගොල්ලෝට ගොඩක් වැඩ කරන්න තියෙනවා. මේකේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඉමේජ් හදන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ඉතින් මේක වීඩියෝ ජෙනරේට් කරනින්ද වීඩියෝ ජෙනරේට් කරන විදිය කරමු. ජෙනරේට් මීඩියා කියලා තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ VO කියන එක ටච් කරන්න. VO කියන එක ටච් කරාට පස්සේ තමයි ඔයගොල්ලෝ ජෙනරේට් වීඩියෝ කරන එක වීඩියෝ ජෙනරේට් කරන තැනට යන්නේ. මේකෙන් තමයි අද අපි කියලා දෙන්න යන්නේ prompt එකක් කොහමද type කරලා මේ වීඩියෝ එකක් ජෙනරේට් කරන විදිය. ඉතින් මේක ඔය දැන් මම මේවා කරපු එක ටච් කරලා ඔයාලට පුළුවන් image එකක් උනත් ජෙනරේට් කරගන්න. ඒ වගේම අපිට මෙතන අපිට මේ මොඩල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. දැන්ට තියෙන්නේ මේකේ VO2 විතරයි. ඉස්සරහට තව එක එක ඒවා එයි. ඉතින් මෙතන number of result එක තියෙනවා. ඔයගොල්ලෝ result එක කොච්චරක් ඕනද කියලා බලන්න පුළුවන්. ඉතින් මම දාන්නේ දැන්ට 1යි. ඉතින් මෙතන තියෙන වීඩියෝ සයිස් එක 16:9 16:9 කියන්නේ සාමාන්‍ය YouTube බලන දැන් මේ වීඩියෝ එක බලන සයිස් එක 9:16 කියන්නේ ඔයගොල්ලෝ TikTok YouTube shorts ඒ වගේ ඒක බලන සයිස් එක. ඉතින් මම දැන් සිලෙක්ට් කරගන්නවා 16:9 කියන එක. මොකද මට මේ වීඩියෝ එක හදන්න ඕන ඉඳලා මෙතන time duration එක දෙනවා. අපේ time duration එක දීලා තියෙන්නේ තප්පර 8යි. මොකද මේක අපිට නිකන් try කරලා බලන්න දෙන ඉඳලා ඉතින් මෙතන resolution එක තියෙනවා, frame rate තියෙනවා. ඒවා අපිට touch කරන්න බෑ, වෙනස් කරන්න බෑ. මෙතන negative prompt එකක් තියෙනවා. මේක අපිට දීලා තියෙන්නේ මේ try කරලා බලන්න විතරයි. ඒ කියන්නේ අපිට මේකේ limit option තියෙනවා. ඒ කියන්නේ free limit එකක් දීලා තියෙනවා. මේකේ හැම එකක්ම අපිට use කරන්නත් බෑ. මොකද නිකන් ChatGPT එකේ අපි free version එක දීලා තියෙනවා වගේ ChatGPT එකේ හොඳම ටික කරගන්න අපි pro version එක දාගන්න ඕන. ඉතින් මේකෙත් අපිට මේ දවසට වීඩියෝ කිහිපයයි ඒ වගේ දාන්න තමයි මේ free limit එක දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද වීඩියෝ එක ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මම දැන් මේකට prompt එකක් දෙන්න යන්නේ. ඉතින් මෙතන settings කියලා එකක් තියෙනවා. ඒ settings එක ගිහුවම ඔයගොල්ලෝට theme එක dark mode දාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක ඔයගොල්ලෝට පෙන්වන්න ඉන්නේ dark mode නෙමෙයි දාගෙන ඉන්නේ. ඉතින් මම ඒක දැන් කිව්වේ නිකන් අමතර කරුණක් විදිහට ඔයගොල්ලෝ දැනගන්න. මෙතනින් තව ඔප්ෂන් තියෙනවා, ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා මේක යූස් කරන්න. ඉතින් මෙතන prompt එක දෙන්න ඇද්දි ඔයගොල්ලෝට මේ වගේ මැසේජ් එකක් එනවා. මම මේක වෙන account එකකින් හැදුවේ ඔයගොල්ලෝට අලුතෙන් new user කෙනෙක් විදිහට ආපුවම මේ වගේ මැසේජ් එක නින්ද ඒක ඔයගොල්ලෝ confirm කරගන්න. confirm කරගත්ත ගමන් ඔයගොල්ලෝ Gmail එකට access දෙන්න ඒක select කරන්න අහනවා. ඊට පස්සේ ඒක select කරලා ඔයගොල්ලෝ access දුන්නාන් පස්සේ ඔයගොල්ලෝට පුළුවන් මේකට කැමති prompt එකක් දාලා ඔයගොල්ලෝ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. A few moments later. ඊට පස්සේ මේකේ මම prompt එකක් save කරලා දිනවා. ඒ prompt එක කියන්නේ dragon කෙනෙක් හොඳ ලස්සන environment එකක කඳු උඩින් පියාඹන විදිහට තමයි මම මේක prompt එක හදලා තින්නේ. ඒක නිකන් third person camera angle එකෙන් තමයි ඒ කියන්නේ game එකක් වගේ ඒ third person camera angle එකෙන් තමයි මම select කරලා තින්නේ. ඒ prompt එක දාලා තින්නේ. ඉතින් මෙතන run කියලා මේකක් තියෙනවා. බටන් එක ඔබලා මම වීඩියෝ එක run කරගන්නවා.
ඊට පස්සේ මේකේ කිසිම කොපිරයිට් ඉෂුව එකක් ඒ වගේ කිසිම දෙයක් එන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක කොහෙවත් Google එකකවත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැති හින්දා අපිට මේක කොපිරයිට් එකක්වත් කිසිම ප්ලැට්ෆෝම් එකේ දාද්දී මේ ඉෂුව එකක් එන්නේ නැහැ. හරි දැන් මේ විදියට වීඩියෝ එක ජෙනරේට් වුණා. ඉතින් දැන් මම ඔයගොල්ලෝ ලාර්ජ් view එක දාලා වීඩියෝ එක පෙන්වන්න යන්නේ. බලන්න guys ඒක නිකන් ඇත්තටම ගේම් එකක් වගේ නේද? ඒකේ view එක එහෙම ලස්සනයි. මේ දැන් උතන පේන ස්කෝර් එකක් වගේ තියෙනවා නිකන් ගේම් එකක් වගේ. උතන උඩින් කැමරා ඇන්ගල් එක හැරෙන විදිය කැමරාව මූව් වෙන විදිය එහෙම ලස්සනට තියෙනවා. ඒ වගේම ඩ්‍රැගන් ලස්සනට පියාඹනවා. ඒ වගේ view එක නියම 3D විදියට තියෙනවා. ඉතින් මේ 33 න් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න අනිවාර්යයි. මොකද මේක කොයිවත් සේව් වෙන්නේ නැති හින්දා. ඉතින් ඔයාට ඔන්න ඔය විදියට වීඩියෝ එක ජෙනරේට් කරන්න පුළුවන් ලස්සනට ඔයාට කැමති විදියට. දැන් මම කරන්න යන්නේ 9:16 කියන TikTok size වීඩියෝ එක දාලා ඔයාට මේ වීඩියෝ එක ජෙනරේට් කරලා පෙන්නන්න යන්නේ. බලන්න ඒකත් ලස්සන quality එකේ 3D වලට හදලා දිනා. ඔන්න ඒක ස්ක්‍රීන් එක ලොක් කරලා බලන්න ඒකත් කොච්චර quality එකේ තියෙනවද. අපිට ඕන විදිහට මේක වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒකත් ඔතනින් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න සේව් වෙන්නේ නැති හින්දා ඩවුන්ලෝඩ් කරන්න අමතක කරන්න එපා වීඩියෝ එක. මොකද මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න බැරුව ගියොත් ඕක සේව් වෙන්නේ නැහැ. මොකද වෙබ්සයිට් එකක් හින්දා. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් හදන්න අයිඩියාස් නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ ඔය පූසෝ බල්ලොන්ගේ ඒ ට්‍රෙන්ඩ් යන ඔය වගේ කාටුන් වීඩියෝස් හදන්න පුළුවන්. එක ඉන්ට්‍රෙස්ටිං කාටුන් වීඩියෝස් හදන්න පුළුවන්. ඒකම ඔයාලට පුළුවන් මේකට අර දැන් කාලේ යනවා වගේ බේබීලාගේ ඔය බේබීස්ලා එක විදියට වගේ AI වීඩියෝස් හදන්න පුළුවන් මේකෙන්. ඒ වගේම ඉතින් මේකේ සාමාන්‍යයෙන් quality එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හින්දා ඔයගොල්ලෝ YouTube platform එක TikTok platform වල දාලා සාමාන්‍යයෙන් හොඳ views range එකක් ගන්න පුළුවන්. ඔයාලට high views ප්‍රමාණයක් ගන්න පුළුවන් මේකෙන්. ඒ වගේම ඉතින් මේකේ තව ගොඩක් option තියෙනවා. මේකේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට image එකක් වුණත් වීඩියෝ එකක් විදිහට create කරගන්න පුළුවන්. මේකේ ඒ option එක දීලා තියෙන හින්දා ඔයගොල්ලෝට මේකේ ගොඩක් වාසියක් තියෙනවා මේ website එක use කරන එක. මේ තියෙන්නේ මං image දෙකක් combine කරලා හදපු වීඩියෝ එකක්. මම බලන්න ඒකේ කොච්චර quality එකක් හදාගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේකේ තව වීඩියෝ එකේ sound system මනම ගොඩක් දේවල් තියෙනවා. මම ඒවත් තව ඉස්සරහට ඒ වීඩියෝස් කියනවා. ඒකින් guys මේක තමයි මගේ වීඩියෝ. ඒකින් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව මට මගේ 1500 subscribers තව 100යි තමයි අඩු. ඒකින් දැන්ම subscribe කරලා තියාගන්න මගේ channel එක. ඒ වගේ bell icon එක all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපු ශනික ඔයගොල්ලෝට මේ වීඩියෝ එක හම්බ වෙනවා. ඉතින් guys එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඒ වගේ මේ වීඩියෝ එකේ තව වැරදි කොටස් යනම්ම නම් මගේ කතාව වෙද්දී පොඩි අඩුපාඩුකම් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් guys එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හමු. bye.